කොහොමද ඔයාලට? ඉතින් ඔයත් තාම මෙන්න මේ හාල් මල්ලේ තියෙන නූලෙන් හාල් බෑග් එක ලියා ගන්න දන්නේ නැතුව ගොඩක් වද විඳින කෙනෙක්ද? එහෙනම් අද වීඩියෝ එක ඔයාට. අපි අද මේ වීඩියෝ එකෙන් ඔයාට කියලා දෙනවා කොහොමද අපි හරි විදියට මෙන්න මේ නූලෙන් අපේ හාල් බෑග් එක ඉක්මනින්ම ලියා ගන්න කියලා. ඉතින් තාමත් ඔයා අපේ YouTube channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙලා නැත්නම් subscribe button එක click කරලා bell icon එකත් all දාලා අපිත් එක්ක එකතු වෙන්න. එතකොට ඔයාට මේ වගේ වටිනා වීඩියෝ දිනපතාම නරඹන්න පුළුවන්. අපි යමු එහෙනම් අද වීඩියෝ එකට. ඉතින් අපි මුලින්ම කරන්න ඕනේ අපේ හාල් බෑග් එක හරි පැත්තට අපි හරව ගන්න ඕනේ. ඉතින් මෙන්න මේක තමයි ගොඩක් කට්ටිය වරද්ද ගන්නෙ. ඉතින් මෙන්න මේක කරන්නේ කොහොමද කියලා මම ඔයාලට කියලා දෙන්නම්. ඔයාලට පේනවද මෙන්න මේ තනි නූලක් යන පැත්ත? මේ හාල් බෑග් එකේ තනි නූලක් මෙන්න මේ විදිහට එක පැත්තකින් යනවා. ඒ වගේම අනිත් පැත්තෙන් නූල් දෙකක් යනවා. ඉතින් මේ තනි නූලක් යන පැත්ත මෙන්න මේ විදිහට අපේ පැත්තට හිටින විදිහට හරව ගන්න ඕනි. එතකොට තව දෙයක් විදිහට අනිත් කට්ටිය කරන වැරද්දක් තමයි මේක එයාලා කරන්න පටන් ගන්න මේ විදිහට හරවගෙන වම් අත පැත්තෙන්. ඉතින් වම් අත පැත්තෙන් මේ වැඩේ කරන්න ගියොත් එහෙම ඔයාට ඒත් වැඩේ වරදිනවා. ඒක නිසා අපි මේ වැඩේ කරන්න ඕනේ දකුණු අත පැත්තේ ඉඳලා වම් අත කෙළවරට. හරි. මුලින්ම අපි මේ විදිහට හාල් බෑග් එක අපේ පැත්තට හරවගෙන අපි මේ දකුණු අත කෙළවර තියෙන මෙන්න මේ නූලෙන් තමයි වැඩේ කරන්න ඕන. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන නූල් තුනක් තියෙනවා. ඉතින් මේ නූල් තුනෙන් තනි නූල අපි වම් අතටත් අනිත් නූල් දෙක අපි දකුණු අතටත් හිටින විදිහට අල්ලගන්න ඕනේ. ඉතින් දකුණු අතින් අපි මේ නූල අල්ලගෙන වම් අතින් අපි මේ නූල ඇදගෙන යන්න ඕන. එතකොට ඔයාලට පේනවා ඇති මේක සාර්ථකව ලියාගෙන යනවා. ඉතින් මේ විදිහට තමයි අපි හාල් මල්ලක් ලියනකොට අපි ලියන්න ඕනේ හරිම ක්‍රමවේදය. ඉතින් ඔයාලට පේනවා ඇති කොහොමද මේ හාල් මල්ල මම ඉක්මනටම ලස්සනටම ලියපු විදිය. ඉතින් ඔයත් මේක දැනගෙන හිටියේ නැත්නම් අනිවාර්යෙන් අපේ YouTube channel එක subscribe කරලා අපිට like එකකුත් දාලා comment එකකුත් දාන්න අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනටම හම්බ වෙමු. එහෙනම් ඔයාලට සුබ දවසක්.